සුබ දවසක් වේවා හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. දිගටම රැඳිලා ඉන්න දර්ශී vlogs වෙතින්. ඉතින් අපි නිල් කටරොඩු මල් ගෙවල් වල හදනව නේද? ලස්සනට වගේම මේක හරිම ගුණදායක මලක්. මං ගුණදායක මලක් කියලා අදහස් කරේ මේ නිල් කටරොඩු මල් අපිට අපි තේ බොන්නේ. ඒ වගේ නිල් කටරොඩු පානයක් විදිහට අපිට බොන්නත් පුළුවන්. ඉතින් අපි නිල් කටරොඩු බීම හදන්නේ කොහොමද කියලා බලන අතරතුර අපි බලමු නිල් කටරොඩු බීම වලින් මොනවද වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයට තියෙන ගුණදායක වාසි මොනවද කියලා අපි කතා කරලා බලමු. ඉතින් මේ තමයි අපේ නිල් කටරොඩු වල. මේකෙන් මම මල් 5-6ක් විතර කඩා ගන්නවා. හරි. අපි දැන් බලමු මල් ටික කඩා ගන්න අතරතුර අපේ මොනවද අපේ ශරීරයට මේ මල් වලින් ලැබෙන්නේ කියලා. ඇසිටිල් කොලින් බහුලව තියෙන නිසා අපේ මතකයේ දියුණු කරනවා, ආතතිය සමනය කරනවා සහ සමස්ත මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම මේ මල් මගින් අපිට සිදු කර වෙනවා. ඊළඟ කාරණය අපි ගත්තොත් ඇන්තොසියානයින් බහුල බැවින් ඇස් ග්ලූකෝම වලින් ආරක්ෂා කරනවා, ඇස් වල පෙනීම වැඩි දියුණු කරනවා. මම දැන් ඔයාලට කාරණා දෙකක් කිව්වා. හරි. අපි මේ මල් ටික කඩාගෙන යන්කෝ. මේ මල් ටික හොඳින් සෝද ගන්න. සෝදලා හොඳට නටන උණු වතුර එකකට මේ මල් 5-6 දාලා හොඳින් හැන්දෙන් කලවම් කරන්න. කලවම් කරලා විනාඩි 5ක් මේක තැම්බෙන්න අරින්න. මම මේ ටික මල් ටික දාලා හොඳට කලවම් කරලා තැම්බෙන්න තියෙනකම් මම ඔයාලට ඉතුරු අපේ ශරීරයට මේ මල් වලින් ලැබෙන මොනවාද ගුණදායක දේ කියලා මං කියන්න. මම දැන් කලින් ඔයාලට කාරණා දෙකක් කිව්වා. දැන් තුන්වෙනි එක. අපේ ශරීරයේ තියෙන රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා. දියවැඩියාව තියෙන අයට මේ නිල් කටරොඩු පානය ගොඩාක්ම වැදගත් වෙනවා. ඔයාලත් උදේට ඔයාලටත් මේ ඩයබටිස් තියෙනවා නම් ඔයාලා උදේට මෙහෙම නිල් කටරොඩු තේ වෙනුවට නිල් කටරොඩු පානයක් කරන්න. උදේට ඔයාලගේ රුධිරයේ තියෙන සීනි මට්ටම බොහෝ දුරට පාලනය වෙනවා. ඔන්න අපි දැන් මල් ටික දාලා වහලා විනාඩි 5ක් තියලා තියමු. මං ඊළඟට 4 වෙනි කාරණේ කියන්නම් එතකන්. චුට්ටක් ඉන්න. දැන් සීනි ටිකක් දාලා හොඳට කලවම් කරගමු. කලවම් කරනකම් මම ඔයාලට 4 වෙනි වාසිදායක දේ කියන්නම්. ශරීරයේ තියෙන කොලජන් නිෂ්පාදනය උත්තේජනය කර සම වයසට යාම පාලනය කරනවා. ඔබේ හිස් කබලට රුධිර ප්‍රවාහනය වැඩි කරනවා. කෙස් වර්ධනය වේගවත් කරනවා. ස්වාභාවික හිස කෙස් කළු කරනවා. ඊළඟ කාරණය පෙනහළු වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. සම්ප්‍රේෂාවෙන් කැස්සෙන් සහනයක් ලබා දෙනවා. ඊළඟට ඔයාලට ගොඩක්ම වැදගත් වෙන කාරණයක් ශරීරයේ තරබාරුකම බර අඩු කරනවා. අන්නේ ගුණදායක වාසි ටික තමයි අපිට මේ නිල් කටරොඩු පානයෙන් ලැබෙන්නේ. ඔයාලා හොඳට තැම්බෙන්න තියලා නිල් කටරොඩු මල් ටික මේ විදිහට හොඳින් පෙරා ගන්න. හොඳින් පෙරාගෙන සීනි චුට්ටක් කලවම් කරලා බොන්න ගන්න. ගොඩාක් ගුණදායක පානයක් තමයි. තේ වෙනුවට මේක බොන්න තියෙනවනම් ගොඩක් වටිනවා. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඔයාලා මේකෙන් දෙයක් ලබා ගත්තා කියලා මම හිතනවා. ඉගෙන ගත්තා කියලා මම හිතනවා. එහෙනම් තවත් දවසක ආයිමත් ඔයාලා හම්බ වෙන්න නම් මාව subscribe කරලා තියාගන්න. මං ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න.